අයිබෝවන් අපි ඉන්නේ ලැට්වියාවේ. අද අප්‍රේල් මාසේ 4 වෙනිදා. දැන් වෙලාව උදේ 8:00ට විතර ඇති. අපි තුර්කුවල ඉඳන් රිගාවලට අද උදේ පාන්දර ආවේ. ඉතින් මේ යන්නේ පාස්කු නිවාඩුව යුරෝපේ. ඊයේ මහසිකුරාදා අද සෙනසුරාදා. ඉතින් දවස් 3ක් සම්පූර්ණයෙන්ම වගේ අපි ලැට්වියාවේ රිගා. එතකම තව තැන් කීපයක ඇවිදින්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ තමයි අපි ෆින්ලන්තෙන් එළියට ආව දෙවනි වතාව. බලන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ටිකක් අවුව අඩු වහින කාලගුණයක් තමයි පේන්න තියෙන්නේ. වැස්සත් එක්ක ඉතින් කොයි විදිහට කොහොම කරන්න වෙයිද කියලා කියන්න අමාරුයි. දැනට ලොකු සීතලක් නැහැ. හැබැයි උනාට පොඩි හුළඟක් තියෙනවා. ඒ හුළඟත් එක්ක සීතල ටිකක් වැඩිපුර දැනෙනවා. ලැට්වියාව කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ වුණත් මෙහි ඉන්නවා, ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නවා, රැකියාව කරන්න ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා යුරෝපේ තියෙන ලංකාවේ අය අතර ජනප්‍රිය රටක් කියලා කියන්න පුළුවන්. සහ අපිට බජට් ට්‍රැවල් කරන්න පුළුවන් රටක්. ඉතින් අපිට ඔච්චර ලොකු වියදමක් ගියාද මේ විස්තර කියන්නම් ඉස්සරහට යන ගම. දැන් අපි යනවා ට්‍රෑම් එකේ. මෙහි බස් ට්‍රෑම් කෝච්චි තුනම තියෙනවා. දැන් ෆින්ලන්තේ නම් ට්‍රෑම් තියෙන ගොඩක් වෙලාවට හෙල්සින්කි වගේ. අපේ තුර්කුවල ට්‍රෑම් නැහැ. ඉතින් අපි මුලින්ම අද හිතාගෙන ඉන්නේ ට්‍රෑම් එකේ රවුමක් යන්න. දැන් මේ ට්‍රෑම් ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. සීතලයි, ටිකක් සීතල දැනෙනවා. ඉස්සරහට යන ගමන් මම පෙන්නන්න කොහොමද ලැට්වියාවේ රිගා නගරේ වටපිටාව කියන එක. යා electric bus. මම හිතන්නේ සාමාන්‍යයෙන් මේ ට්‍රෑම් එකක 100කට විතර වගේ ගමන් කරන්න පුළුවන්. හැබැයි දැන් නම් මේ වෙලාවේ ඉන්නේ අපි දෙන්නම් විතරයි. ඒකට විශේෂයෙන්ම කිව්වොත් දැන් මෙහි කොහොමද අපි ටිකට්ස් ගත්තේ කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් දවස් 3කට අපි මෙහි ඉන්නවා. රෑ 2ක් සහ 3 days ඉන්නවා. එතකොට අපි දවස් 3කටම හරියන්න ටිකට් එකක් ගත්තා. කියන්නේ ඒකෙන් බස් දෙකම බස් සිටි එක ඇතුලේ ට්‍රේන්ස් යනවා නම් ට්‍රේන් සහ ට්‍රෑම් වල යන්න පුළුවන් අන්ලිමිටඩ්. ඒක හොඳයි කියලා හිතුණා. හැබැයි ඒ මොකද එක ටිකට් එක යුරෝ 8යි උනේ. ෆින්ලන්ඩ් වලට සාපේක්ෂව ගත්තාම මෙහි බඩු සහ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අඩුයි. දැන් අපි උදේට කන්න අපි දෙන්නටම ගියේ යුරෝ 7ක් විතර වගේ. මොකද අපි උදේට කාපු තැන තිබුණු බේකරි අයිටම්ස් එහෙම ඔක්කොම යුරෝ 7 ගණන් වලට වගේ. දැන් අපිට ෆින්ලන්ඩ් වල ටිකක් අමාරුයි ওই 7 ගණන් වලට කෑම බීම හොයන්න. මෙහිදී ඒක පොඩක් තියෙනවා. මේ පොඩක් පුළුවන් ටිකක් ගණන් අඩුවට කෑම බීම හොයාගන්න. අර මම කිව්වේ මෙහෙට ට්‍රැවල් කරන්න එන කෙනෙකුට දවස් 3ක් විතර ඉන්නවා නම් අර ට්‍රැවල් කාඩ් එක වටේවි. මේ මොකද ඒක යුරෝ 8යි. අනික අපිට අන්ලිමිටඩ් යන්න පුළුවන්. දැන් අපි දෙන්නම තාම උදේ 9යි කාලය වෙලාව. මේ වටපිට බලාගෙන ට්‍රෑම් එකේ යනවා. මම හිතන්නේ මේකෙන් අපිට ලොකු දුරක් යන්න පුළුවන්.
රිගා සිටි එකේ ගොඩක් තැන් බලාගෙන අපි අංක 11 කියන ට්‍රෑම් එකේ විනාඩි 45ක් පැය භාගයක් විනාඩි 45ක් වගේ දුරක් ඇවිල්ලා දැන් බහැලා ඉන්නේ. දැන් එතකොට අපි කරන්නේ ආපහු අනිත් පැත්තට යන ට්‍රෑම් එකක ආපහු යනවා ඕල්ඩ් සිටි එක පැත්ත බලන්න. දැන් මේ ටිකක් අඳුරු පාටට තියෙන්නේ නිකන් බැකිබර කාලගුණයක් තමයි වටේටම පේන්න තියෙන්නේ. දැන් අපි ඇවිල්ලා බැස්සේ මෙන්න මේ තියෙන්නේ ට්‍රෑම්ස් නවත්තන තැන. ඒ කියන්නේ ඒක ලොකුවටම අපිට අර ස්ටේෂන් එකක් විදියට එහෙම බලන්න නෑ. නිකන් බස් ස්ටෑන්ඩ් එකක් වගේම තමයි. ඉස්සරහින් තියෙන මෙසා පාක්ස් කියලා මේ ඒක සූ එකක් කියලා තියෙනවා. හරියටම දන්නේ නෑ. හැබැයි පාක් එකක් වනෝද්‍යානයක් කියලා කියන්න පුළුවන්. සමයක නෙමෙයි තාම මේ තියෙන්නේ. ඇත්තටම වින්ටර් එක ඉවර වෙච්ච ගමන් මේ හින්දා වෙන්නේ නැති මේ ටිකක් තාම අර ගස්වල කොළ පාට ගතිය අඩුයි. තාම ගස්වල කොළ ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ වින්ටර් එකෙන් කොළ හැලිලා තාම ඒවා අපව ඇවිල්ලා නැහැ. ඊට පස්සේ දැන් අපි අද ආපහු ගිහිල්ලා ඕල්ඩ් සිටි එකේ තමයි ඇවිදින්න හිතාගෙන ඉන්නේ. මෙන්න මේ ඉස්සරහින් මේ පේන තියෙන කහපාට මල් මම හිතන්නේ මේවා තමයි මේ ස්ක්‍රීන් එකේ මුලින්ම තිබෙන. මේක අපිට ෆින්ලන්තේ පැත්තේ ඔය જાතිය මල් බලා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය දැන් හදිස්සියේ හරි ආපහු වතාවක් හිම වැටුණත්
මේ වර්ගය මේ විදිහටම සවයි වෙලා තියෙනවා. ඒ කියන්නේ තව කාලයක් යනකම් මෙහෙම තියෙනවා. අර හිම් වැඩුණට මේවට කරදරයක් වෙන්නේ නැහැ. ට්‍රෑම් එකෙන් බහලා ටිකක් ඉස්සරහට එනකොට මෙසා පාක් කියලා කියන මේගොල්ලන්ගේ මොකක් හරි වනෝද්‍යානයක් වෙන්නේ නැති. ඒක තිබුණා. ඉතින් ඒක මෙන්න මේ වටේට පේන විදිහට උස ගස් තියෙන මොනවද දන්නේ මම මේ ගස් මොනවද කියන්නේ තියෙන ටිකක් වෙනස් විදිහේ වනාන්තරයක්. පොඩි දුරක් ගිහිල්ලා එන්න කියලා අපි දැන් ඉස්සරහට යනවා. මෙතන මෙහා පැත්තේ තමයි රිගා සූ එක තියෙන්නේ. ඕනේ නම් රිගා සූ එකත් කෙනෙකුට බලන්න පුළුවන්. හැබැයි ටිකට් එක යුරෝ 14ක් වගේ වෙනවා. අපේ ප්ලෑන් එකේ රිගා සූ එක නැහැ. පුළුවන් වුණොත් හෙට නෙමෙයි අනිද්දා, ඒ කියන්නේ තුන්වෙනි දවසේ සමහර විට පුළුවන් වුණොත් බලන්න හිතාගෙන ඉන්නවා. නමුත් ඒක කියන්න බෑ. ප්ලෑන් එකේ නැති තැනක් තමයි මේ දැන් මේ අපි ඉන්න මේ පාක් එක. මේකේ විශේෂ ගස් වර්ග තියෙන ඒගොල්ලෝ ඒවා නම් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොඩක් තියෙන මේ ලැට්වියන් භාෂාවෙන් ටිකක් වෙනස් භාෂාවක් සහ මෙහි දැන් ෆින්ලන්තේ නම් ෆින්ලන්ත ජාතිකයෝ තමන්ගේ භාෂාවට ප්‍රමුඛත්වය දුන්නට ඒගොල්ලන් ඉංග්‍රීසි පුළුවන්. ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා. හැබැයි මෙහෙදී මේ ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා කියන එක ටිකක් හරි අඩුයි. එයාලගේ භාෂාවම විතරයි සහ ඒක වෙනස්. මෙන්න මෙතන මෙන්න මේ එහා පැත්තේ තියෙන මේ විදිහට විශේෂ ගහක්. ඒකේ විශේෂත්වය මොකක්ද කියලාත් ඒගොල්ලෝ දාලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කිසිම දෙයක් ඉංග්‍රීසියෙන් සඳහන් කරලා නැහැ. එතකොට අපි ඉතින් මේක ලැට්වියානු භාෂාවෙන් තියෙන එක මේ පරිවර්තනය කරලා ගන්න ඕනේ. හැබැයි කොහොම වුණත් හරි ලස්සන තැනක්. ඒ කියන්නේ අමුතුයි. මේක වින්ට් එකට හරිම වෙනස් විදිහට තියෙන්නේ නැති හිම වැටිලා සුදු පාටට මේ ගස් මන් දන්නේ නැහැ මේ ගස් මොනවද කියන්නේ මන් දන්නේ. මොන හරි ඉතින් යුරෝපයේ උතුරු බෝල්ටික් ලැට්වියා කියන්නේ බෝල්ටික් රටක්. බෝල්ටික් සාගරයේ වටේට පිහිටලා තියෙන රටක්. ඉතින් ඒකේ තියෙන මේ පැත්තටම විශේෂ වෙච්ච ගස් වර්ගයක් වෙන්න ඇති. තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපි ආපහු යනවා ඕල්ඩ් සිටි එක පැත්තට. දැනට අපිට ආවට පස්සේ පෙනෙන්න තිබ්බ දේවල් එක ගත්තොත් අපි ෆින්ලන්තෙත් එක්ක සංසන්දනය කරොත් එහෙම ඊට සාපේක්ෂව ටිකක් විතර වගේ වෙනසක්ම් තියෙනවා. නැතුව නෙමෙයි, සමානකම් ගොඩක් තියෙනවා. හැබැයි දැන් ෆින්ලන්තේ ගොඩාක් සිස්ටම් එක තියෙන පිරිසිදුකම, බාහිර අලංකාරය, මේ දේවල් ගැන සෑහෙනට හිතලා තියෙන සහ ඒ දේවල් සම්බන්ධයෙන් ලොකු සිස්ටම් එකක් තියෙන රටක්නේ. මෙහෙත් එහෙම ඇති. නමුත් අර තරමටම ලොකුවටම පේන්නේ නැහැ. අනිත් එක තමයි ගොඩක් අපි දැක්කා මේ පරණ බිල්ඩින්ස්. ඒ කියන්නේ ඒවා අතෑරලා දාපු බිල්ඩින්ස් වගේ භාවිතයක් නෑ වගේ පේන්න තියෙන බිල්ඩින්ස් ගොඩක් තිබුණා. හැබැයි ඒවා ඩිමොලිෂ් කරලත් නැහැ. එහෙමම ඒ විදිහටම තියෙනවා. දැන් අපි ෆින්ලන්තේ අපි ඔය වගේ දේවල් දැකලා තියෙනවා හරි අඩුයි. මෙහෙ තිබුණා. ඊට අමතරව සමානකම් ගත්තොත් එහෙම මම හිතන්නේ මෙහෙත් සෑහෙනට බයිසිකල් පදිනවා. මෙන්න මේ පේන දිනේ දැන් මෙතන මේ පාක් එකට ආව බයිසිකල්. ඊට පස්සේ මේ කඩේ ඇතුලේ තියෙන්නේ අපිට පුළුවන් මොනවාද ඒවට කියන්නේ රෝද සපත්තු වගේ. ඒම රෙන්ට් එකට ගන්න පුළුවන්. බයිසිකල් රෙන්ට් එකට ගන්න පුළුවන්. ඒකට අර ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් රෙන්ට් එකට ගන්න පුළුවන්. ඒව අරගෙන මේ පාක් එක ඇතුලේ තමන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ සමානකම් ගොඩක් තියෙනවා
ප්‍රවාහන පද්ධතිය ගත්තහම ප්‍රවාහන පද්ධතිය සෑහෙන දියුණුයි. ලැට්වියාව කියන්නේ ඇත්තටම යුරෝපයේ තියෙන මධ්‍යම ආදායම් ලැබෙන රටක්. ඒක ගොඩාක් පොහොසත් රටක් නෙමෙයි. හැබැයි දියුණු අංග ලක්ෂණ සෑහෙනට තියෙනවා. ලංකාවේත් ගොඩක් ඉන්නවා. ඉස්සරහට අපි යමු. දැන් කොහොමද අපිට තාම සිටි එකේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම වගේ මිස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඕල්ඩ් සිටි එක පැත්ත. ඒ පැත්ත බලනකොට අපිට තව සමානකම් මොනවද වෙනස්කම් මොනවද? ඉතින් බෝල්ටික් රටක තියෙන ගොඩක් ලක්ෂණ ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට යමු ඕල්ඩ් සිටි එකට. දැන් වෙලාව උදේ 11ට විතර ඇති. අපි ට්‍රෑම් එකේම ඇවිල්ලා දැන් ඕල්ඩ් සිටි එක පැත්තට ඇවිදගෙන යන්නේ. ඕල්ඩ් සිටි එකේ බලන්න තැන් කීපයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙ රිගාවල ඇවිල්ලා බලනම තැන්. ඉතින් ඒ ටික තමයි මේ බලන්නේ නේ. මුලින්ම යන්නේ නැෂනල් ආර්ට් මියුසියම් එක. මියුසියම් එක ඇතුළටම යන්න අදහසක් නැහැ. ඒ උනාට මේ ඒ හරිය තියෙන බිල්ඩින්ග්ස් සාමාන්‍යයෙන් ටිකක් වෙනස් සහ අපි කියන්නේ අර කැටයම් වගේ කරපු අමුතු විදිහේ බිල්ඩින්ග්ස් වගේක් තියෙනවා කියලා තමයි Instagram වල හැම තියෙන්නේ. ඉතින් ඒ ටික බලාගෙන ඊට පස්සේ සිටි එක ඇතුලේ තියෙන විශේෂම තැන් ටික බලන්න තමයි යන්නේ. මේ වෙලාවේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 5ක වගේ උෂ්ණත්වයක් තියෙන. ඒ වුණාට සීතල ටිකක් වැඩිපුර දැනෙනවා. මොකද මේ හුළඟත් එක්ක මෙහෙම යම් ඉස්සරහට අර අපි මම මුලින් කිව්වනේ මෙහෙ මේ ගොඩක් පරණ බිල්ඩින් තියෙනවා. ඇතට යනකොට ඒවා අයින් කරලත් නැහැ, රිපෙයාර් කරලත් නැහැ කියලා. දැන් මේ හරිය එහෙම නැහැ. මේ හරිය සෑහෙනටම හොඳට පවත්වාගෙන යන හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. මෙන්න මෙතනම ඉස්සරහේ ඔන්න මම පෙන්නන. එන්න මේ තියෙන්නේ රිගාවල තියෙන කැතිඩ්‍රල්. එහෙම නැත්නම් සරමා වෙන පල්ලි ප්‍රධානම පල්ලි හතරේ එකක්. මේකට කියන්නේ ශාන්ත ජේම්ස් දේවස්ථානය. එහෙම නැත්නම් සෙන්ට් ජේම්ස් කැතිඩ්‍රල් කියලා තමයි මේක හඳුන්වන්නේ. ලොකු ඉතිහාසයක් තියෙනවා වගේම යුනෙස්කෝ ලෝක උරුමයක් කියලාත් මේක හඳුන්වනවා. ඇත්තටම මේ රිගා කියන්නේ රිගාවල පරණ නගරය කියන්නේ යුනෙස්කෝ ලෝක උරුම නගරයක්. ඒ කියන්නේ මධ්‍යකාලීන යුරෝපා ඉතිහාසය සෑහෙනට විදහා දක්වන තැනක් තමයි මේ රිගා පරණ නගරය. ඉතින් ඒකේ තියෙන තවත් බොහොම වටිනා කියන සංකේතයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේ තමයි සෙන්ට් ජේම්ස් කැතිඩ්‍රල් එක. ලැට්වියාව කියන්නේ යුරෝපා සංගමයේ සමාජිකත්වයේ තියෙන රටක්. ඉතින් යුරෝපා සංගමයේ සමාජිකත්වයේ තියෙන රටවල් වලට තියෙන එක වරප්‍රසාදයක් තමයි මේ වීසා නොමැතිව මේ රටවල් අතරේ ගමන් කරන්න අවස්ථාවක් තියෙනවා. අපි මේ පාවිච්චි කරන්නේ අන්න ඒ තියෙන වාසිදායක තත්ත්වේ. ඉතින් යුරෝපයේ කොහේ හරි රටක
අපිට රෙසිඩන්ට් පර්මිට් එකක් තියෙනවා නම් තව අසල්වාසී රටවල් වල ඇවිදින්න යන්න පුළුවන් සංචාරකයින් විදිහට. ඒ අවස්ථාව තමයි ඉතින් අපිත් මේ අරගෙන තියෙන්නේ. මෙතන මේ ඉන්නේ මොකද චර්ච් එක බලන්න ආවයත් ඉන්නවා. මොකද ප්‍රසිද්ධ තැනක් සහ බොහොම ලස්සන තැනක්. අර එහා පැත්තෙන් ඇත්තටම පේන්න තියෙන මේකේ තියෙන පරණම ගොඩනැගිලි. හරි ලස්සන තැනක්. අපිත් මෙතන ෆොටෝස් ටිකක් එහෙම ගහලා ඉස්සරහට යමු. ගොඩනැගිල්ල මේක මොකක්ද කියලා පස්සේ Google කරලා තමයි දැනගත්තේ. මේ තමයි ලැට්වියාවේ පාර්ලිමේන්තුව. මේ පේන්න තියෙන්නේ ඒක. ඉතින් පාර්ලිමේන්තුව මෙතන පොලිස් වාහනයක් තියෙනවා. ඒ අරුණුකොට වෙනත් ආකාරයේ ආරක්ෂාවක් පේන්න නැහැ. එකපාරටම ඉතින් හිතා ගන්නත් බෑ මේක පාර්ලිමේන්තුවද වෙන මොකක් හරිද. ඇත්තටම ඉතින් හිතුවේ නෑ මේක පාර්ලිමේන්තුව වෙන්නේ නැති. නමුත් බොහොම ප්‍රෞඩත්වයක් පේන විදිහේ ගොඩනැගිල්ල. ඉතින් අර මං ඉස්සෙල්ලා පෙන්නුවේ මෙන්න මේ යුරෝපා කොඩිය. ඉතින් මේක රජයේ ආයතනයක් තමයි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපි දැකපු තවත් ගොඩක් පරණ ගොඩනැගිල්ලක් 1897 හදපු. එතකොට මෙන්න මේ ඉස්සරහින් පේන්න තියෙන මේ ගොඩනැගිලි සෙට් එකත් මෙන්න මේක තමයි මේ Three Brothers කියලා හඳුන්වන්නේ. මේක විශේෂ ස්ථානයක් අපි ලිස්ට් එකේ තිබුණා. අපි වෙනත් පාරකින් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක හරිය විශේෂයි. මේක තමයි නගරයේ තියෙන පරණම නිවාස තුන එකට හදලා තියෙන නිවාස තුනක්. ඒ නිසා තමයි මේකට Three Brothers කියලා කියන්නේ. ගොඩක් අය ඇවිල්ලා තියෙන මෙතන ෆොටෝස් ගන්නවා. මෙතන බලන්න එනවා. හරි ප්‍රසිද්ධ තැනක්. අපි මේ ඇවිදගෙන යන මේ හැරිය නිකන් අපි ඇවනියු එකක් කිව්වොත් හරි. මේ වටේටම තියෙන බිල්ඩින්ස් වල පොඩි විශේෂත්වයක් තියෙනවා. මගේ දැන් මේ පිටිපස්සෙන් තියෙන මෙන්න මේ බිල්ඩින් එකේ මේකෙත් එක එක විදිහේ මුගුරුති වගේ දේවල් තියෙනවා. ඉතින් මේක ටිකක් විශේෂයි. මොකද මේ ටික බලන්න විශේෂයෙන්ම සංචාරකයෝ ඇවිදගෙන එනවා. මෙන්න මේකෙත් ඒ විදිහටම තියෙනවා. හරි. දැන් මෙහෙම මම අනිත් පැත්ත හැරිලා පෙන්නන රිගා කැතීඩ්‍රල් එක බොහොම ලස්සන බිල්ඩින් එකක්. කැතීඩ්‍රල් කියන්නේ අපිට නුහුරු නෑනේ ෆින්ලන්ඩ් එහෙම ඔන්න තියෙනවා රිගා කැතීඩ්‍රල් එක. ඉතින් මේක මම හිතන්නේ රිගා ඕල්ඩ් සිටි එකට ආවරණයක් වගේ එකක්. ගොඩක් පරණ ලෝක උරුමයක් කියලා කියන්න පුළුවන් විදිහේ බිල්ඩින් එකක්. සෑහෙන පිරිසක් එනවා මේක බලන්න. පරණ දේවස්ථාන. මෙතන මෙන්න ගොඩක් දෙනා මේක බලන්න ආව සංචාරකයෝ. එක එක විදිහට ෆොටෝස් ගන්නකොට හරි අමාරුයි. සෙනඟ ටිකක් ගෙහින් වෙනකන් ඉඳලා ෆොටෝස් ගන්න. මේකත් ෆොටෝ ලොකේෂන් එක. ඒ වටේටම තියෙන පරණ ගොඩනැගිලි. ඒ අතර මෙන්න මේ ගොඩනැගිල්ල රිපෙයාර් කරනවා.
රේමට ලස්සන චර්ච් මම හිතන්නේ මේවා ඉතින් ඔක්කොම ක්‍රිස්තියානි සම්ප්‍රදාය නියෝජනය කරන දේවස්ථාන. හරි ලස්සන චර්ච් එකක් ඈතින් පේනවා. ඒක ලා නිල් පාටයි. ඊට ඉස්සරහින් ජර්මන් දජය මම හිතන්නේ රෙස්ටොරන්ට් එකක් හරි මොකක් හරි එහෙම නැත්නම් එතන මොන හරි තානාපති කාර්යාල වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ජර්මන් දජය, එතක මහා බ්‍රිතාන්‍ය දජය සහ ඊට එහා පැත්තේ තවත් රටක කොඩියක් පේන්න තියෙනවා. හරි ලස්සනයි. ඒ කෙළවර මේ වීදියේ කෙළවර හරිම ලස්සනට පේනවා. මම පාර වැද්දේ ඇවිදගෙන ගියාට මේවා මේ සාමාන්‍යයෙන් පාරවල මම හිතන්නේ වාහන ගමන් කරනවා. මේගොල්ලන්ට පේනවා ඇති ගල් අල්ලපු මාර්ග. අද කීයකනේ මේවා ටිකක් පරණ ගල් අල්ලපු පාරවල්. ඉතින් ලස්සනයි. ඒ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම විඳින්න බෑ. සීතලයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි ආපහු යමු අර පැත්තට. අපි ඉතින් කැතිඩ්‍රල් එක ළඟ දැන් කැතිඩ්‍රල් එක හරියට ෆොටෝස් එහෙම ගහලා ඊළඟට ටිකක් දුර යන්න තියෙන මේ ඇත්තම කිව්වොත් හරිම සීතලයි. සීතලට හේතුව ඔව් හරි බොහොම තද හුළඟක් තියෙන හින්දා මේ හරිම සීතලයි. තියනවට වඩා සීතලක් ඇඟට දැනෙනවා හුළඟ තියෙනකොට. අපිට මේ වැඩේ වුණා එස්තෝනියා ට්‍රිප් එකේදී. එදා නම් හැබැයි මීට වඩා ලොකු සීතලක් කොහොමත් තිබුණා. ඒ වුණාට මේ හුළඟත් එක්ක සීතල තිබුණට වඩා ගොඩක් වැඩිපුර තමයි දැනෙන්නේ. අද සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 5ක් 6ක් වගේ තියෙන. ඒ වුණාට මේ හුළඟත් එක්ක එක තින් ටිකක් වැඩි. දැන් අපි වටේටම තියෙන බිල්ඩින්ග්ස් බලාගෙන ඊළඟ ලොකේෂන් එක පැත්තට තමයි යන්නේ. මේ පාරවල් වල ඉතල හිටලා වාහනත් එනවා. ඒනට ඉතින් සාමාන්‍ය මිනිස්සු ඇවිදින පාරවල් වාහනත් එනවා. මේ වගේ සෝනිය shops එහෙම සෑහෙන්න තියෙනවා. අර ලස්සන items. එන්න මෙතන ඉස්සරහත් තියෙනවා තව ලස්සන ගොතික් ස්ටයිල් එකකින් පේන තියෙන බිල්ඩින් එකක්. මේ හැම එකටම විශේෂත්වයක් ඇති. මොකක් හරි කතාවක් ඉතිහාසයක් ඇති. ආස කෙනෙකුට ඉතින් ඒක හොයලා බලන්න පුළුවන්. ඇත්තටම මේ බෝල්ටික් කලාපේ ඉතිහාසය ගැන අපි වැඩි දන්න දෙයක් නෙවෙයි. අපිට ඇහිලා හුරු නැහැ. නමුත් මේ හැම රටකමත් සුවිශේෂී කතන්දර ටිකක් තියෙනවා. ලොකු ඉතිහාසයක් තියෙනවා. රජවරු පාලනය ඊට පස්සේ එක්තරා කාලයකදී යුද්ධ, ඒ යුද්ධත් එක්ක එක් රටවල් අනෙක් රටවල් ආක්‍රමණය කරපු ඒවා, ඊට පස්සේ අවුරුදු 100 ගානකට යටත් වෙලා හිටපු ඒවා, මේ වගේ හුඟක් කතන්දර මේ කලාපේ රටවල තියෙනවා. නැතුව නෙවෙයි. මෙන්න මම මේ බිල්ඩින් එක ආපහු වෙන්නන. ඒක හරිය ලස්සන බිල්ඩින් එකක්. අපි යමු ඉස්සරහට. ඇත්තටම කිව්වොත් දැන් මගේ GoPro එකේ බැටරි බහලා තියෙන්නේ 25ක් විතර තියෙන්නේ. මට තියෙන එක බැටරි එකයි. ඒ නිසා ඉතින් ඒක පරිස්සම් කරගෙන තමයි ෆිල්ම් කරන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද තව බලන්න තියෙන්නේ කියලා. ඇවිදගෙන යනකොට බොහොම ලස්සන තැනක් හම්බුණා. ඒක මේ කියන්නේ ෆොටෝස් වලට නම් හරිම ලස්සනයි. මම එහෙම අනිත් පැත්ත හරවලා පෙන්නන්න. මෙන්න තියෙනවා පෑර. මේක හරිම ලස්සනයි. මේ මම දන්නේ මේ වීඩියෝ එකට කොහොම පේනවද කියන්න. හැබැයි ෆොටෝස් වලට නම් හරිම ලස්සනයි. පාට බිල්ඩින්ග්ස් ගොඩාක් තියෙනවා. අර ඈතිනුත් මම හිතන්නේ ඔක තමයි සෙන්ට් පීටර්ස් චර්ච් එකේ ටවර් එක.
එතකොට මෙන්න මේ බිල්ඩින්ස් ටික පාට තියෙනවා. රෝස පාට, කහ පාට, නිල් පාට. ඒ ටිකත් එක්ක ෆොටෝස් වලට මාරම ලස්සනයි. හරිම ලස්සන ලොකේෂන් එක. මේ ටිකම ලස්සනයි. ඇත්තටම හරිම ලස්සන දේවල් ටිකක් වටේටම තිබුණා. අපි බලමු තව ඉතින් ඇති මේ විදිහට. ෆින්ලන්තේ හුරු පුරුදු දෙයක් පෙන්වන්නද මේ තියෙන්නේ. මෙන්න මේවා. දැන් මේ වෙනකොට එහෙත් එළියට ඇවිල්ලා තියෙනවා. මෙහෙත් කට්ටිය පාවිච්චි කරනවා. ඔන්න ඉස්සරහින් පේන්නේ අපි ළඟට බලන්න යන තැන. මේ තමයි ෆ්‍රීඩම් මොමන්ට් එක. එතකොට අපි මේ යන්නේ පාක් එකක් මැදින්. ඔක විශේෂත්වයක් තියෙනවා. ඉස්සරහට ගිහිල්ලා බලමු. ඒක ලස්සන තැනක්. මොකද ෆොටෝස් වලට එහෙම ලස්සනට තිබ්බ තැනක්. ඉස්සරහට ගිහිල්ලා ඔන්න ඉස්සරහ පේන්න තියෙන්නේ ටවර් එක. ඒකට තමයි ෆ්‍රීඩම් මොමන්ටම් කියලා කියන්නේ. අපි බලමු තව එතන ෆොටෝස් එහෙම කොහොමද කියලා. වහින්න පටන් අරන් තියෙන්නේ. අද කොහොමත් මේ මොකද්ද වෙදර් රිපෝට් එකේ තිබුණා මෙහෙට වහිනවා කියලා. ඒ නිසා තමයි අපි උදේ ටිකක් අපේ බීච් සයිඩ් එකට යන එක පොඩ්ඩක් කැන්සල් කරලා ටවුන් එකේ හිටියේ. දැන් අපි මොකද්ද ඕල්ඩ් සිටි එකේ තැන් කීපෙකම ඇවිදලා ඊට පස්සේ කෑම කන්න කියලා ආවා. අපි කෑවේ මෙන්න මේ ලිඩෝ කියලා තියෙනවා රෙස්ටොරන්ට් වගේක්. සාමාන්‍යයෙන් ටිකක් අනිත් තැන් වලට සාපේක්ෂව ගණන් අඩුයි කියලා කියනවා. ඉතින් ඒ නිසා උතින්ම තමයි ආවේ. දැන් ඊට පස්සේ අපි කරන්නේ අපේ නවතින තැනට ගිහිල්ලා අපේ බැගේජස් තියලා ඊට පස්සේ අපිට හවස තියෙනවා බෝට් ටුවර් එක. අන්න ඒකට ආපහු යන්න ඕනේ අපි 3:00 වගේ වෙනකොට. දැන් වෙලාව 2යි. ඉතින් මෙතන ඉඳන් මීටර 400ක් තියෙනවා. අපි නවතිලා ඉන්න තැනට එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ අපි යනවා බෝට් ටුවර් එකට. ඉතින් අවුවක් තිබුණා නම් ඇත්තටම මීට වඩා හරි ෂෝක් මේ ලස්සනට බෝට් ටුවර් එක යන්න තිබ්බා. ඒ වුණාට ඉතින් දැන් වහිනවා. කරන්න දෙයක් නැහැ. මේ වැස්සේ හරි ඉතින් යන්න ඕනේ. මොකද අපි එකට ඔල්රෙඩි පේමන්ට් කරලා ඉවරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ යන්න ඕනේ. එහෙනම් ආපහු බෝට් ටුවර් එකේදී හම්බ වෙමු. වැස්සෙම අපි ආවා බෝට් රයිඩ් එක පටන් ගන්න තැනට. මෙතෙන්ට මොකක් හරි නමක් කියනවා. මෙන්න මේ පේන්න තියෙන ගඟ හෝ ඇල මේකට මොකක් හරි නමක් කියනවා. කොහොමුණත් මෙන්න මේ පේන තියෙන බෝට් එකේ තමයි අපි යන්නේ. දැන් මේ ඊට කලින් ගියපු කට්ටිය ගිහිල්ලා ආවා. ඊට පස්සේ අපි යනවා. අපි 4ට තමයි ටුවර් එක දාගත්තේ. නරක වෙලාවක් මොකද මේ හොඳටම වහිනවා. හොඳටම කියන්නේ සාමාන්‍යයෙන් වහිනවා. වැස්සේ නැත්නම් මේක හරි ලස්සන ටුවර් එකක් වෙන්න තිබුණා. ලස්සනට කොළ පාටට පාලම් යටින්. මොකද පරණ මොකද ඕල්ඩ් සිටි එක පැත්තෙන් තමයි මේ යවෙන්නේ වටේටම. ඒ වුණාට ඉතින් දැන් මේ පාර මේ වැස්සත් එක්ක අපිට ඉතින් වැස්සම තමයි යන්න වෙන්නේ. බලමු අපි හිතපු නැති විදිහේ අත්දැකීමක්
එහෙම නැත්නම් අපි හිතුවේ නැති වැස්සක්. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ගිහින් බලමු. Ma mi sono attaccato, mi è scivolata via la mano dal... මේක තමයි ඉතින් බෝට්ටු. Thank you. සම්පූර්ණයෙන්ම රවුමක් යනවා කියලා තමයි කිව්වේ. දැන් පටන් ගත්ත හරියටම 4ට. ඒ කියන්නේ 4:45 5 විතර වගේ වෙනකොට අපි ආපහු මෙතෙන්ට වෙනවා. හිතුවට වඩා සෑහෙන සීතලයි.
සම්මනින් අපි හිතුවේ සෙල්සියස් අංශ 5-6 වගේ කියලා නේද ඊට වඩා සීතලයි. දැන් අපි මේ ඇලදිගේ සම්පූර්ණයෙන්ම මං හිතන්නේ අපි ලොකු දුරක් යනවා. ඒක දැන් පටන් අරන් දැන් ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. ගඟේ ලස්සන ඇලේ ලස්සන බලාගෙන අපි යනවා ඉස්සරහට. Standing out 160 meters, this Soviet era giant was completed in 1989 and remains one of the tallest TV towers in Europe. Makes it special. Its futuristic design, inspired by the Eiffel Tower, features 3 massive legs that anchor the structure on Sakusala, near Ireland. The tower was engineered to withstand strong winds and even earthquakes, though thankfully, those are rare in Latvia. For visitors, the biggest highlight is the observation deck, 97 meters, offering a breathtaking view. අපි වැස්සෙම බෝට් එකේ ටුවර් එකක් ගිහිල්ලා ඉවර කරා. හොඳටම වහිනවා. මේ දැන් වෙලාව හවස 4:45ට 5ට විතර වගේ ඇති. මම අද දවසේ අපි හිතාගෙනම ආව. ඇතරම ප්ලෑන් එක වෙනස් වුණා. මොකද මුලින් හිතුවේ යුල්මලා යන්න. කියන්නේ බීච් සයිඩ් එකට. ඒ වුණාට අපි මේ බැගේජස් තියෙන ප්‍රශ්නෙත් එක්ක ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි අද රිගා ඇතුලේ තමයි ඇවිත්ේ. ඒකෙදි අපිට තා බලන්න තැන් දෙකක් සහ ඊට අමතරව සෙන්ට්‍රල් මාකට් එකට යන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ දකින්න ඇති අපි සෙන්ට්‍රල් මාකට් එක ළඟින් ආවා. මේ බෝට්ටුව එක. ඒක යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඒකට යන්න ඕනේ. ඒක හෙට නෙවෙයි ඊළඟ දවසට පොස්ට්පෝන් කරා. ඉතින් හෙට තියෙනවා රිගා වලින් ටිකක් එළියට යන්න. උදේම යනවා. මොකද ඒකත් ටිකක් දුර ගමනක් සහ ගොඩක් පයින් ඇවිදින්න තියෙන අපි යන්නේ කාසල් ඒරියා එකක් බලන්න. ඉතින් අද දවසට වීඩියෝ එක මෙතනින් ඉවරයි. රිගා වල දෙවෙනි දවස හෙට අපි හෙට දවසේ අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ගිහින් එන්න සුබ දවසක්.